අංක 8 නගර 10ක් සංවර්ධන වැඩසටහන කියන කාරණය මේකෙදි අර මේ ඔබතුමාලා සඳහන් කරලා තියෙනවා මේ ප්‍රධාන නගර කීපය අර මුලින්ම ඒකෙදි සන්නාමකරණය කරනවා කියලා කියන්නේ කරන්නේ මොකක්ද? ඒ කියන්නේ නම් මේ ප්‍රතිසං වර්ධනය කියන්නේත් මොකක්ද? නගර විශේෂයෙන් මේ කොළඹ නගරයක් තියෙනවා මෙතන අනුරාධපුරය එහෙම තියෙනවා මේ මුලින් දක්වලා තියෙන නගර ටික ගැන මම මේ කියන්නේ. ඒකේ මොකක්ද කතරගම කොළඹ මහනුවර අනුරාධපුරය කියන නගර ටිකේ සන්නාමකරණය කියන්නේ මේ බෝඩ් අලුතෙන් ගහන එකක්ද මොකක්ද මේ ඒකේ කරන්නේ කාරණේ මොකක්ද මතුවා නෑ බ්‍රෑන්ඩින් කියලා කියන්නේ අතන මේක වෙන සංකල්පයක් ලෝකේ ඔබ දන්නවා දේශීය සහ විදේශීය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේදී ඒ නගරවලට යම් සුවිශේෂීතාවයක් අනන්‍යතාවයක් ඇතිවන පරිදි සංවර්ධනය කිරීම ලෝකේ පිළිගත් සංකල්පයක්. ඒක තමයි බ්‍රෑන්ඩින් කියලා කියන්නේ. එතකොට ඒ නගරයේ පවතින ඓතිහාසික වටිනාකම් දැනට පවතින පාරිසරික භූ විද්‍යාත්මක වටිනාකම් ඉස්මතු කරගනිමින් නගරයේ අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් ඒක බ්‍රෑන්ඩ් එකක් බවට වර්ධනය කිරීම. ඒ කියන්නේ අනුරාධපුරයයි කොළඹයි මාතරයි ත්‍රිකුණාමලයි එකම හැටියට සංවර්ධනය කරනවා නෙවෙයි. ඒ පවතින විශේෂත්වයන් සැලකට ගනිමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒකට ශේෂ්ඨ ගණනාවක් අයිති. නාගර සංවර්ධනය පමණක් නොවේ. ඒකට අදාළ කරන අමාත්‍යාංශ ආයතන ගණනාවක් පවතිනවා. ඒ සියලුම දෙනාගේ සහභාගීත්වයෙන් නිසි සැලසුමක් සහිතව එකිනෙකාට කැමැති පරිදි කොටස් එකතු කිරීම හෝ ඉවත් කිරීම නොවේ. යම් නිශ්චිත සැලැස්මක් සහිතව ඒ කටයුතු සිදු කිරීම සඳහා තමයි මේ නගර 10ට ඒ කටයුතු ආරම්භ වෙන්නේ. ඒ කාරණේ දැන් අර තව තියෙනවනේ නගර ටිකක් සඳහන් කරලා දැන් එතන මේ තඹුත්තේගමත් තියෙනවා දැන් සමහරු හිතයි මේ ජනාධිපතිතුමාගේ ගම හින්දා තඹුත්තේගම ගත්තද කියලා. මොකද අනිත් ඒවත් එක්ක බලද්දි වවුනියාව ඇහැලියගොඩ බදුල්ල මාතර හැටන් මඩකලපු හලාවත මාතලේ වගේ ප්‍රධාන ඒවා තියෙනවා යාපනයේ. ඒතොර එම ඒවා තෝරාගත්තේ මොන පදනමකින්ද? මොකක්ද ඒකෙදි ඔබතුමාලා සැලකිල්ලට ලක් කරේ? ඒ වගේම මේක අර මේ printing mistake එකක්ද නැත්නම් මේ 2026 වර්ෂයේ අයවැය මගින් යෝජනා කරනු ලැබ ඇත කියලා තියෙනවා. 26 වර්ෂයේ අයවැය මගින් යෝජනා කරා කියලා. දැන් 26 වර්ෂයේ අයවැය තාම තිබුණ නැහැ. මේ 25 වර්ෂර වෙන්න ඕනේද? පැහැදිලි නැහැ මතුමා. මම මෙතන පැහැදිලිව සඳහන් කළා අපි 2026 වර්ෂයේදී අපි යෝජනා කරලා තිබෙනවා ඒ දිස්ත්‍රික්කවල පවතින ප්‍රධාන නගරවලට අමතරව ජනතාවගේ සහ ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ පහසුව සැලසෙන පරිදි කුඩා නගර තෝරාගෙන සංවර්ධනය කිරීම. මෙය අධ්‍යයන කීපයකට සිදුවන්නේ. මොකද එක සැරේම සියලු නගර තෝරා ගන්නට බැහැ. ඔබ යෝජනා කරනවා නම් තමුත් ඒක මයින් කරන්න කියලා මට ඒක ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් අනුරාධපුරයේ මැදවච්චිය තෝරා ගැනීමේ පදනමම තමයි කුරුණෑගල ගල්ගමුව තෝරා ගැනීමේ පදනම තමයි නුවරඑළිය පොන්ඩලුව තෝරා ගැනීමේ පදනම තමයි මේ ඉතුරු නගර තෝරාගෙන තිබෙන්නේ. ඒක නිසා ඒ නගර තෝරා ගැනීමේදී දැනටමත් නාගරික සමාජ අධිකාරිය විසින් අනුමත කරලා තිබෙන සැලසුම් අනුවයි ඒ කටයුතු ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් නේ වැරදිලාද? 26 වර්ෂයේ අයවැය මගින් යෝජනා කරනු ලැබ ඇත කියලා තියෙනවා. ඔව්. මේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කරලා තියෙන වැඩසටහන පිළිබඳව සමහර කැබිනට් තීන්දුව තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මා ඒකටම ඒ නගර සංවර්ධනයේටම මට තව එක ප්‍රශ්නයක් තියෙනවා මිත්‍රයා පොඩ්ඩක් අවස්ථාව දෙන්න. මේකේ ඔබතුමා උත්තර දුන්නේ නැහැ මේ නගර තෝරාගත්ත පදනම මොකක්ද කියන කාරණේ සම්බන්ධයෙන් එකක්. ඊළඟ එක තමයි මේක සංචාරක ආකර්ෂණයත් එක්ක මේ මුදුන් වෙච්ච ඉලක්කයක් එක්ක යන ගමනක් නම් වැඩිම සංචාරක ආකර්ෂණය මේනෝඩේ දිනාගෙන තියෙන නගර මේ සඳහා ඇතුළත් කරගෙන නැත්තේ ඇයි කියන එක. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මේවට ලෝකෙම වැඩිම සංචාරක ආකර්ෂණයක් තියෙනවා ඇල්ල. ඇල්ල ගිහිල්ලා බැලුවොත් එහෙම සංවර්ධනය කෙරෙන්න ඕනේ සහ අවධානය යොමු කෙරෙන්න ඕනේ කොටස් බොහොම ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේ නගර ඊළඟට වැලිගම වගේ නගර මේකට ඇතුල් කරගත්තේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නේ ප්‍රධානව නැගෙනවා. ඊළඟට මේ ව්‍යාපෘති 217ක් අඳුනගෙන තියෙනවා. 217ම ඕනේ නැහැ. මූලික වශයෙන් අඳුනගත්ත ව්‍යාපෘති නම් කරන්න පුළුවන් ද විශේෂ වැදගත්කමක් තියෙන ව්‍යාපෘති. මට මෙතන ව්‍යාපෘති ගණන කියන්නට පුළුවන්. මම කිව්වා ඔබට
217 එකිනෙක නගරවලට වෙන් කළ තියෙන්නේ කොහොමද කියන එක. මගේ අවේ ලේඛනේ නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් යාපන දිස්ත්‍රික්කයේ ප්‍රමුඛතාගත කළ තියෙන ව්‍යාපෘති 25 මොකක්ද කියන එක මගේ ළඟ මේ වෙලාවේ නැහැ. ඒක වෙන වෙනම ඉදිරිපත් කරලා තියෙන්නේ. කොහොමවත් ඒ වගේ තිබෙන ප්‍රධාන පාසුකම් වර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘති තමයි යෝජනා කරලා තිබෙන්නේ. ඉතින් මේ ඇහැලියගොඩ තෝරගෙන තියෙනවා නේද? ඒ විදිහම තමයි තෝරගෙන තිබෙන්නේ. පදනම මොකක්ද මේවා කාලයක් තිස්සේ නාගරික සමාජ අධිකාරියත් තෝරා ගැනීම සඳහා තෝරාගෙන තිබෙන නගර. හේතුව මේ ජනාධිපතිතුමාගේ මාගෙදර තමුත්තේගම තියෙන නිසා දේශීය සංචාරකයෝ වැඩි ප්‍රමාණයක් ඒ බලන්න යන ඉඳද නැ කිසිසේත්ම නැහැ. අනුරාධපුරේ අනුරට පස්සේදී සාමාන්‍යයෙන් ඔබ දන්නවා ඒ තියෙන ප්‍රධාන නගරයක් තමයි තමුත්තේගම කියලා කියන්නේ. අපි තමුත්තේගම රෝහලත් හදනවා. ඒ වගේ මාර්ග සංවර්ධනය කරනවා. ඒ ප්‍රදේශවල සංවර්ධන කටයුතු අපි සිදු කරනවා. ඒක අපි ඇමතිවරයෙක් හෝ අගමැතිවරයෙක් හෝ ජනාධිපතිවරයා ආපු ගමන් කියලා පැත්තකලා තියන්නේ ඒවත් හදනවා අපි. අය කටුනායක අධිවේගී මාර්ගයේ සංවර්ධනය කිරීම You're watching the Life Traveler channel.